මෙවර පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන සුපිරි 8 දෙනාගේ තරඟ වටේ තරඟ කොහොමද ලයිව් බලන්නේ? ඉතින් මේක මේ වෙද්දි ඔයාටත් තියෙන ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම මේ ගැන මීට කලින් වීඩියෝ එකක් කළා. ඒ වීඩියෝ එකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම සමහර අයට ඒක හරියට අවබෝධ වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මම ඉතාමත් කෙටියෙන් පොඩි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ස්මාර්ට් ක්‍රික් කියලා සර්ච් කරන්න. SMART කියලා එක ටයිප් කරලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ එන පළවෙනි සයිට් එක. සර්ච් කරාට පස්සේ එන පළවෙනි සයිට් එකට යන්න. ඒක ලෝඩ් වුණාට පස්සේ පහළ තියෙනවා download APK කියලා ඔප්ෂන් එකක්. ඉතින් මේක ක්ලික් කරලා app එක ඔයාගේ ෆෝන් එකට download කරගන්න. download කරාට පස්සේ app එක ෆෝන් එකට install කරගන්න. ඉතින් ඔය app එක ෆෝන් එකට install කරගත්තට පස්සේ ඔයාලට options කිහිපයක් බලා ගන්න පුළුවන් match එක live බලන්න. ඉතින් ඒකේ උඩම තියෙන option එක stream 1 කියන එක ඔයා ක්ලික් කරන්න. මේකෙන් පස්සේ තමයි ඇත්තටම වැදගත්ම කාරණාව තියෙන්නේ. මෙතන තමයි ගොඩක් අයට පැටළුනේ. ඒ නිසා මේක අවධානයෙන් බලන්න. ඒක ක්ලික් කරාට පස්සේ start stream කියලා එනවා. ඉතින් ඒක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පෙනෙයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ප්ලේ වෙනවා. ඉතින් ඒක ක්ලික් කරන්න යන්න එපා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක ප්ලේ වෙනකම් පොඩ්ඩක් ඉන්න. මේ ඇඩ් එක ප්ලේ වෙලා ඉවරනාට පස්සේ කෙලින්ම ලයිව් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ලයිව් එක ප්ලේ වෙනවා. ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක, ස්පීඩ් එක කියන සාධකයක් මෙතනදී අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට data විතරක් භාවිතා කරලා, මොබයිල් data හෝ wifi භාවිතා කරලා මුදල් ගේමකින් තොරව මේ ක්‍රමෙන් මැච් එක බලන්න පුළුවන් ලයිව්. ඉතින් මේකේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි ඔප්ෂන් එක යූස් කරන්න. මොකද ඒකෙන් අපිට පහසුවෙන්ම බලන්න පුළුවන් අද පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත තරඟය. මේ ක්‍රමයේ භාවිතා කරලා ඔයාලට තරඟේ නරඹන්න පුළුවන් සජීවීව. මම හිතනවා පළවෙනි වීඩියෝ එකේ තිබුණු ගැටලු වලට මේකෙන් විසඳුම් ලැබුණා කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පහලින් කමෙන්ට් එකක් දාන්න.